අයිබෝන් රාජ කුමාරයා. ඉතින් මේ වාහනේ කොච්චර කල් දාරගෙන? මාස 3ක් වෙනවා බොක්සි වාහනේ අරගෙන. ඉතින් ඇයි මාස 3ක් වගේ පොඩි කාලයක් ඇතුළත බැටරිය දාන්න ඕනේ? බැටරිය හදලා තිබිලා තියෙන්නේ. අපි ඒක දවස් තුනක් දැන්වත් නැතුව තමයි ගත්තේ. ඉතින් මේ දැන් බැටරිය මේ මොකක්ද හදලා තියෙන්නේ. මේ මාත්‍ය කියන්නේ මේ මාත්‍ය නොදැනුවත්කම නිසා මෙන්න මේ වගේ රෙසිස්ටන්ට් ගහලා වාහනේ අරන් තියනවා. හැබැයි හරිම උපදේශක් මේ මාත්‍ය ලැබිලා නැහැ. වාහනේ ගන්න ඉස්සර වාහනේ බලන්න කීප එක්කනාගේ හරි උපදේශක් ලැබිලා නැහැ. ඉතින් මම ඔයගොල්ලන්ට මේක ජනගත කරන්න ආවේ මේ නිකල් මෙටල් කියන ඔරිජිනල් හයිබ්‍රිඩ් බැටරිය ගත්තා නම් ඔයගොල්ලන්ට හරි කාලයට බැටරිය මාරු කරා නම් මේ වාහනේ තව අවුරුදු 10ක් 12ක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. එතකොට මේ බොක්සි මේ වාහනේ මේ මහත්තයා ගන්න ඉස්සරලා මේ අපේ ලංකාවේ ඉන්න වැඩ්ඩෝ කියන ප්‍රොෆෙසර් කියන අය මේ වාහනේ බැටරිය හදලා තියෙනවා. මේ තියෙන මේ ලං කරලා පෙන්නන්න පොඩි ගැජට් කැලි ටිකක් දාලා තමයි හදලා තියෙන්නේ. එතකොට ස්කෑන් කරත් හොයාගන්න බෑ. මොකද්ද කරලා තියෙන්නේ? ඉතින් මම කියන්න ආවේ මේ මාත්‍ර ලොකු මුදලක් මේ බැටරිය දාන්න ගිය හේතුව තමයි මෙන්න මේ බැටරි එකේ BCM එක ගිහිල්ලා තියෙනවා. ඒකෝ මේ බැටරිය ඇවිල්ලා වයර් හනස්සට බයිපාස් කරපු නිසා වයර් හනස්සත් ගිහිල්ලා තියෙනවා. එතකොට රිපෙයාර් කරපු නිසා මේ බැටරිය මේ සම්පූර්ණ බැටරියම දාන්න වෙලා තියෙනවා. මොකද රිපෙයාර් කරපු නිසා මේක ගිහිල්ලා තියෙන්නේ කාලෙට. ඒ කියන්නේ මේක 2000 වාහනේ 2014 අද වෙනකොට 2026 අවුරුදු 12ක් දුවලා තියෙනවා. වැඩි දුවලා අවුරුදු 10ක් වගේ දිවුවා නම් මේක බේර ගන්න තිබ්බා. ඒකට මම ඔයගොල්ලන්ට ජනගත කරන්නේ මේ වැඩේ කරන්න එපා. ඒ කියන්නේ මේ වැඩේ කරන්න එපා. මේ වගේ බාල වැඩ කරන්න එපා. ගියාට පස්සේ ලක්ෂ ගාණක් මේ වාහනවල අයිතිකරුවන්ට මේක ගෙවන්න වෙනවා. ඒ කියන්නේ මේක සාමාන්‍ය රුපියල් 55000ක් වෙනවා. වයර් හනස්ස සාමාන්‍ය රුපියල් 30000ක් වෙනවා. බැටරියක් සාමාන්‍යයෙන් අපි ඔපේ එකේ ලක්ෂ 395ක් විතර වෙනවා. එතකොට මේ දෙක බේර ගන්න තිබ්බා රිපෙයාර් කරේ නැත්තම්. ඉතින් MP Auto Parts එකෙන් අපිව කොහොමද හරියටම මම හරියට මේ කියව දුන්නද? කවුරුහරි අපිව රෙකමන්ඩ් කරාද? ඒක හොඳට පැහැදිලි කරා අපිට. පැහැදිලි කරා. ඔව්. හැමදාම අපි පැහැදිලි කර තමයි ඔයගොල්ලන්ට කියන්නේ. නමුත් ඔයගොල්ලෝ බජට් එක නිසා ඉස්සලම ආවේ ලිතියම් අයන් බැටරි ගැන අහගෙන. ඔව්. ලිතියම් බැටරිය දාන්න එපා. මොකද ඒක වෙනත් වාහනයක ආදේශකයක් විතරයි. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ආවේ MP Auto Parts එකෙන් අපි මේක ජෙනුයින් ජපාන් බැටරිය විතරයි දාන්නේ. තව අවුරුදු ඔබතුමා අවුරුදු 9කින් මට කතා කරන්න අවුරුදු 10යි කිලෝමීටර් ලක්ෂ 3යි අනිවාර්යෙන් මේක දුවනවා. ඉතින් ඒක නිසා මේක ගාල්ලෙත් පිටලා තියෙනවා, යක්කලත් පිටලා තියෙනවා. එන්න බැරි කමක් තියෙනවා. ඕගොල්ලන්ගේ ගෙදරටම ඇවිල්ලා ඕගොල්ලෝ ඉන්න තැනටම ඇවිල්ලා අපි වාහනේ මොනෑම් දෝෂයක් තිබ්බත් අපි මේක හදලා දෙනවා. ඉතින් මේ ගොඩක් රැ වෙලා දැන් තියෙන්නේ. සාමාන්‍යයෙන් 7:00 දෙනවා. අපි ඒ වැඩේ කරලා දෙනවා. ඉතින් මම මේක ජනගත කරනවා ඔයගොල්ලන්ට රිපෙයාර් කරන්න එපා. රිපෙයාර් කරන්න බෑ. අවුරුදු 10ක් වෙනවා. ආයෙත් මොනව රිපෙයාර් කරන්න. අවුරුදු 10ක් තිබි රිපෙයාර් කරන්න බෑ. ඒක නිසා MP Auto Parts එකට නම් තිරේ නම්බර් එක දිස්නවා කතා කරන්න බැටරිය ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න. අපි මේක දාන්නේ ලක්ෂ 3.95යි. අවුරුදු 3ක් වරන්ටි ජෙනුයින් ජපාන්. ඉතින් ඔබත් අත Voxy, Nova, Aqua Axio, Prius, Honda Vissel, GP1, PS 20, PS Alpha ඔය වගේ බැටරි වාහනයක බැටරි හෝ ABS එක හෝ සස්පෙන්ෂන් වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න දැන් MP Auto Parts එක කතා කරන්න. MP නම් හයිබ්‍රිඩ් නම් MP ඇත්ත සැටියෙන් කියන ආයතනය.